අපි අද යන්නේ ට්‍රිපල් ක්‍රොෂේ ගොතා ගන්න. අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට දංවැල් ගොතාගෙන පළමු දංවැල් 4 අතරින්න ඕන. ඊට පස්සේ ගෙතුම් කටුව නූල වටා දෙවරක් කරකවගෙන පස්වෙනි දංවැලෙන් ඇතුල් කරලා නැවත ගෙතුම් කටුව නූලේ පටලවගෙන මේ ආකාරයට පස්වෙනි දංවැලෙන්ම එළියට ඇදලා ගන්න. එතකොට අපිට ලූප් 4ක් තියෙනවා. ඊට පස්සේ අපි පළවෙනි ලූප් දෙක ඇතුලෙන් නූල නැවත පටලගෙන එළියට ගන්නවා. ආයේ දෙවෙනි ලූප් දෙක ඇතුලෙන් නූල නැවත පටලගෙන එළියට ගන්නවා. ආයේ අවසාන ලූප් දෙක ඇතුලෙන් නූල පටලවගෙන එළියට ගන්නවා. මේ ආකාරයට දෙක තුන් වරක් ලූප් දෙක බැගින් අපි අවසන් කරනවා ගෙතුමකදී. මේ ට්‍රිපල් ක්‍රොෂේ. ට්‍රිපල් ක්‍රොෂේ එකක් ගොතද්දී අනිවාර්යයෙන් නූල දෙවරක් ගෙතුම් කටුවේ පටලවගෙන තමයි අපිට ඉදිරියට තියෙන දංවැලෙන් ඇතුල් කරලා නැවත නූල පටලව ගන්න. ඊට පස්සේ අපිට හම්බෙන ලූප් හැම විටම දෙක බැගින් තමයි අවසන් කරන්නේ. දංවැල් 4ක උස ට්‍රිපල් ක්‍රොෂේ එකකට සමාන වෙනවා. උස වැඩි ගෙතුමක් ගොතද්දී අපි භාවිතා කරන්නේ ට්‍රිපල් ක්‍රොෂේ තමයි. මේ තියෙන්නේ අපි ඒ විදිහට ගොතා ගන්න ට්‍රිපල් ක්‍රොෂේ ගෙතුම. හරිම ලේසියි නූල දෙවරක් ගෙතුම් කටුවේ පටලගෙන තමයි ඉදිරියේ තියෙන දංවැලට අපි ඇතුල් කරන්නේ. ඇතුල් කරලා නැවත නූල පටලවගෙන ඒ දංවැලෙන් එළියට අරගෙන ලූප් 4ෙන් පළවෙනියටම තියෙන ලූප් දෙකෙන් තමයි ඉස්සල්ලාම අපි නූල ඇදලා ගන්නෙ. මේ ට්‍රිපල් ක්‍රොෂේ.